ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ 2003 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න. පසුගිය විභාග ප්‍රශ්න කියන්නේ මේක දෙවෙනි පාඩමට අදාළ පසුගිය විභාග ප්‍රශ්න MCQ ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්නේ. MCQ ප්‍රශ්න 114ක වගේ ප්‍රමාණයක් තියෙනවා. අද අපි එකකින් ප්‍රශ්න 50ක් වගේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. අපි පළවෙනි ප්‍රශ්නය බලමු. සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම් වක්‍රය වමට විතැන්විය හැක්කේ. අපි දන්නවද ඉල්ලුම් වක්‍රයක් විතැන්වෙන්න බලපාන සාධක කීපයක් තියෙනවා. එකක් තමයි මිල නොවන වෙනස් සාධක P අපි ගන්න එකට PN ඒ කියන්නේ සම්බන්ධිත භාණ්ඩ මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික අභිරුචිය, එතකොට ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා, ගැනුම්කරුවන් සංඛ්‍යාව සහ වෙනස් සාධක ආදී තමයි බලපාන්නේ වක්‍රයක් විතැන්වෙන්න. ඒතර මේ සාධක අතරින් දැන් සම්බන්ධිත භාණ්ඩ ගත්තොත් එතන තියෙන ආදේශන භාණ්ඩ මිල බලපාන වක්‍රයක් විතැන්වෙන්න. ඊට පස්සේ අනුපූරක භාණ්ඩ තියෙනවා. අනුපූරක භාණ්ඩ මිල බලපානවා. ඊට පස්සේ පාරිභෝගික ආදායම රුචිකත්වය වගේ දේවල් බලපානවා. දැන් ආදේශන භාණ්ඩයේ මිල ඉල්ලුම් වක්‍රයේ වමට විතැන්වෙන්න බලපාන සාධකාන. ඒතකොට ආදේශන භාණ්ඩ මිල පහළ යන්න ඕන. අනුපූරක භාණ්ඩ මිල ඉහළ ගියොත් තමයි ඉල්ලුම් වක්‍රයක් වමට විතැන්වෙන්නේ. සාමාන්‍ය භාණ්ඩයක් නම් ආදායම් පහළ යන්න ඕන. බාල භාණ්ඩයක් නම් ආදායම ඉහළ ගියොත් තමයි වමට විතැන්වෙන්නේ. ඒතකොට රුචිකත්වය වැඩි වෙන්න ඕන. අනාගත මිල ඉහළ යයි කියලා පහළ යයි කියලා අපේක්ෂා කරන්න ඕන. රුචිකත්වය අඩු වෙන්න ඕන. එතකොට ගැනුම්කරුවන් සංඛ්‍යාව අඩු වෙන්න ඕන. ඒතකොට මේ සාධක වලින් මෙතන තියෙන සාධකයේ විදිහට අපිට ගන්න පුළුවන් අනුපූරක භාණ්ඩ මිල වැඩිවීමක්. නේ අනුපූරක භාණ්ඩ මිල වැඩිවීමක්. පාරිභෝගික ආදායම් වැඩි වුණොත් ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන්වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීමක් ඉල්ලුම් වක්‍රයේ කොහෙත්ම විතැන්වෙන්න බලපාන්නේ නැහැ. මිල බලපාන්නේ නැහැ. දැන් අනුපූරක භාණ්ඩ සඳහා කරනු ලබන ප්‍රචාරණ වියදම් වැඩිවීමක්. එතකොට ඒක අනුපූරක භාණ්ඩයක ඉල්ලුම වැඩි වෙන්න බලපානවා. සලකා බලන භාණ්ඩයට ඒක බලපාන්නේ නැහැ. ඊළඟට භාණ්ඩයක් සඳහා ඇති වර්ණ වැඩිවීමකදී වර්ණය කියලා කියන්නේ තේරීම නැත්නම් තේරීම වැඩි වුණොත් ඒ ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වක්‍රයේ දකුණට යනවා. එතකොට මේකේ උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් අනුපූරක භාණ්ඩ මිල ඉහළ යෑම කියන එක. රයිට්. පාරිභෝගික ඉල්ලුම් වක්‍රයක් හඳුන විට පහත සඳහන් කරුණු අතුරින් ස්ථාවරව නොපවතින බවට උපකල්පනය කරන්නේ. අපි දැන් ඉල්ලුම් වක්‍රය නිර්වචනය කරනකොට අනෙකුත් කරුණු නොවෙනස්ව තිබීදී කියලා උපකල්පනය කරනවා. ඒ කියන්නේ P PN Y T EX N සහ O මෙන්න මේ කරුණු ටික නොවෙනස්ව තිබීදී කියලා උපකල්පනය කරන වෙනස් වෙන්නේ නැහැ. නමුත් P ඉහළ හෝ පහළ මිල ගන්න වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ පාරිභෝගික ඉල්ලුම් වක්‍රයක් හඳුන විට පාසලන් කරුණු අතරින් ස්ථාවරව නොපවතින බවට, ඒ කියන්නේ වෙනස් වෙන්නේ මොකද්ද කියලා අපි ගත්තොත් සලකා බලන භාණ්ඩේ මිල තමයි ස්ථාවරව නොපවතින බවට අපි උපකල්පනය කරන්නේ. right පැහැදිලිද? right ඊළඟට මේක වැදගත් ප්‍රශ්නයක්. පරිගණක මිල පහළ බැසීමක් මෘදුකාංග වෙළඳපොළ තුල කවර බලපෑමක් ඇති කරනු ලැබේද? පරිගණක මිල පහළ බැසීමක් මෘදුකාංග වෙළඳපොළ තුල පරිගණක මිල තමයි පහළ යන්නේ.
අහන්නේ මෘදුකාංග වෙළඳපොලේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට සලකා බලන භාණ්ඩේ විදිහට අපිට ගන්නේ මේකේ මෘදුකාංග. ඒතකොට වෙන පරිගණක මිල තමයි පහළ ගිහිල්ලා තියෙන්නේ. අපි බලන්න ඕනේ මේ භාණ්ඩ දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. පරිගණක සහ මෘදුකාංග කියන භාණ්ඩ දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? පරිගණක සහ මෘදුකාංග අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? මෘදුකාංග අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? ආදේශන සම්බන්ධතාවද අනුපූරක සම්බන්ධතාවද කියන එක අහන්නේ. ළමයි කියන්නකෝ. ඇහෙනවද ඔයාලට කියන දේ? ඔව් අනුපූරක සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ මෙතන P සලකා බලන භාණ්ඩයේ මිල නෙමෙයි වෙන භාණ්ඩක මිල පහළ යන්නේ. වෙනත් භාණ්ඩ අනුපූරක භාණ්ඩ තියෙන්නේ PN කියන සාධකය ඇතුලේ. YT ඔහොම ඕ දක්වා තියෙනවා. එතකොට අපි දන්නවා P කියන නැත්නම් මිල කියන සාධකය වෙනස් වුණොත් තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. මේ අනෙකුත් භාණ්ඩ වෙනත් භාණ්ඩ හෝ ආදායම සහ අනිත් සාධක වෙනස් වුණොත් වෙනස් වෙන්නේ ඉල්ලුම. දැන් මෘදුකාංග සහ පරිගණක කියලා කියන්නේ අනුපූරක භාණ්ඩ යුගලයක්. මේ ප්‍රශ්නේ ගන්න අනුපූරක භාණ්ඩ යුගල 15 බැසීමක් වුණොත් සලකා බලන භාණ්ඩයේ මෘදුකාංග නම් මෘදුකාංග වෙළඳපොලේ මොකද්ද වෙන්නේ කියලා. අපි දන්නවා අනුපූරක භාණ්ඩ එක මිල සහ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධතාවයක්ද? අනුපූරක භාණ්ඩයක මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් අතර තියෙනවා ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. අනුපූරක භාණ්ඩයක මිල ඉහළ ගියොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම පහළ යනවා. අනුපූරක භාණ්ඩයක මිල පහළ ගියොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම ඉහළ යනවා. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. එතකොට මේකේ උත්තරේ මොකද්ද? ඉල්ලුමේ වැඩිවීමක්. ඉල්ලුමේ වැඩිවීමක් කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද ඒක අනුපූරක භාණ්ඩ උදාහරණයක් අපි ගත්තොත් වෙන උදාහරණයක් ගත්තොත් අනේ අපි මේකම ගමුකෝ. පරිගණක මිල පහළ ගියාම මිනිස්සු වැඩි වැඩියෙන් පරිගණක මිල දී ගන්නවා. එතකොට ඒවට අවශ්‍ය මෘදුකාංගත් ගන්න සිද්ධ වෙනවා. ඒතර මෘදුකාංග වල ඉල්ලුම මොකද්ද වෙන්නේ? ඉහළ යනවා. ඊළඟට යමු. මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය යනු. ආදේශන ප්‍රතිවිපාකය අපි නිර්වචනය කරන්නේ අනෙකුත් කරුණු නොවෙනස් තිබීදී. අනෙකුත් කරුණු නොවෙනස් තිබීදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම නිසා මොකද වෙනස් වෙන්නේ? සාපේක්ෂ මිල වෙනස් වීමෙන් ඉල්ලුම් කරන ප්‍රමාණයට සිදුවන බලපෑම. නේ? සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන විට සාපේක්ෂ මිල වෙනස් වීම නිසා ඉල්ලුම් කරන ප්‍රමාණයට සිදුවන බලපෑම තමයි ආදේශන ප්‍රතිවිපාක කියලා කියන්නේ. නමුත් මේ නිර්වචනය ඒ විදිහටම මේකේ නැහැ. ඒ විදිහටම නිර්වචනය කරපු එකක්. නමුත් වඩා ගැළපෙන එකක් අපිට මෙතනින් ගන්න පුළුවන්. මොකද ඒතර ගැළපෙන උත්තරේ? මුදල් ආදායම නොවෙනස් තිබීදී අපිට අනෙකුත් කරුණු කියන එකට මුදල් ආදායම කියන එක ගන්න පුළුවන්. කරුණු ඔක්කොම නෑ ආදායම කියන එක අරන් තියෙන අතර. මුදල් ආදායම නොවෙනස් තිබීදී සාපේක්ෂ මිල වෙනස් වීමේ ප්‍රතිඵලයක් වශයෙන්
ඉල්ලුම් කරන ප්‍රමාණය සිදුවන වෙනස් වීම කියන එක තමයි හරි උත්තරේ. අනිත්‍ය වැරදි මේකේ. මූර්ත ආදායම නොවෙනස් තිබීදී නිරපේක්ෂ මිල වෙනස් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය හට ගන්න වෙනස් වීම කියන එක වැරදි. උපයෝගීතාවයේ නොවෙනස් තිබීදී කියලා නෙමෙයි අපි ගන්න එක වැරදි. උපකල්පනය වැරදි. සාපේක්ෂ මිල නොවෙනස් තිබීදී මූර්ත ආදායම වෙනස් වීම ප්‍රතිඵලයක් වශයෙන් ගැලපෙන්නේ නැහැ. බාහන දෙකක් හෝ වැඩි ගණනක සාපේක්ෂ මිල ගණන් වෙනස් වීම ප්‍රතිඵලයක් වශයෙන් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය හට ගන්නා වෙනස් වීම නැහැ. බාහන දෙකක් හෝ වැඩි ගණනක නෙමෙයි අපි ගන්න එක බාහනයක සාපේක්ෂ මිල වෙනස් වීම නිසා තමයි ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වෙන්නේ. ඒතර දෙවෙනි උත්තරේ තමයි අපි ඒකේ ගන්න පුළුවන් උත්තරයක් වෙන්නේ. හරි තේරුණාද? තුනට තුන්වෙනිගේ උත්තරේ 1. තුන්වෙනි උත්තරේ මොකක්ද? ඒක තේරුන්නේ නැද්ද ඔයාලට? 4 ගන්න බැරිද? පරිගණක මිල පහළ බැසීම මෘදුකාංග වෙළඳපොළ තුළ කවර බලපෑමක් ඇති කරනු ලැබේද? අද සැපයුමේ අඩුවීමක්. ඒ සැපයුමේ අඩුවීමක් කියලා ගන්නෙ කොහොමද? මේක මේ එහෙමනම් සැපයුමට අදාළ PN වල තියෙන එකක් වෙන්න ඕන. එහෙම එකක් නෙමෙයි ඒක. මේකෙත් තියෙනවනේ ආදේශන හැකියාව සහිත බාහන අනුපූරක සම්බන්ධතාවක් තියෙන බාහන කියලා. ඒක නිෂ්පාදනය සම්බන්ධ එකක්. එතන ආදේශන සහ අනුපූරක කියන වෙනස්. දැන් සැපයුමේදී ආදේශන කියලා කියන්නේ සලකා බලන බාහන නිෂ්පාදනය සඳහා යොදා ගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය භාවිතා කරලා නිෂ්පාදනය කරන වෙන බාහන නැත්නම් මෘදුකාංග සහ පරිගණක අතර එහෙම සම්බන්ධතාවයක් නැහැ. ඒ හින්දා ඒක 4 වෙනි උත්තරේ ගන්න බෑ. පරිගණක මිල තමයි පහළ යන්නේ. මෘදුකාංග වලට මොකක්ද වෙන්නේ කියලා අහන්නේ. ඔව් පරිගණක වල නම් සැපයීමේ අඩුවීමක් වෙන්න පුළුවන්. පරිගණක මිල පහළ යනකොට ලාභය අඩු වෙන නිසා පරිගණක නිෂ්පාදනය අඩු වෙනවා කියලා ගන්න පුළුවන්. නමුත් මෘදුකාංග වෙළඳපොළට ඒක සම්බන්ධ වෙන ඉල්ලුමේදී මොකද 5 ගන්න බෑ ඒක. මේ අපි ඉස්සර දැන් බලන්න ඕනේ මෙතන මේ පරිගණක මිල සහ මෘදුකාංග කියන්නේ මොන වගේ බාහනද කියලා. ඒක සැපයුමට සම්බන්ධ බාහන වර්ග දෙකක් නෙමෙයි. මොකද පරිගණක නිෂ්පාදනයට යොදා ගන්න අමුද්‍රව්‍ය භාවිතා කරලා නෙමෙයි මෘදුකාංග හදන්නේ. වෙනස්. අනිත් එක බාධ්‍ය සැපයුමක් සහිත ඒවත් නෙමෙයි ඒවා. පරිගණක හදනකොට ඉබේ මෘදුකාංග හැදෙන්නේ නැහැ. ඔයාලා දන්නවනේ බාධ්‍ය සැපයුමක් සහිත කියන අතුරු නිෂ්පාදනයක් නෙමෙයිනේ. ඒතර සැපයුමට අදාළ නැහැ මේක. පස්සට එක තියෙන ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය වැඩිවීමක්. ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය වැඩි වෙන්න නම් මෙතන පරිගණක මිල පහළ බැසීම පරිගණකවල ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න බලපානවා. හැබැයි මෘදුකාංගවල වෙනස් වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය නෙමෙයි. ඉල්ලුම මොකද ඒ දෙක අතර තියෙන අනුපූරක සම්බන්ධතාවයක් නිසා. අනුපූරක බාහනයක මිල පහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක තමයි සලකා බලන්න බාන්නේ. ඒකේ ඉල්ලුම වැඩි වෙනවා නැත්නම් ඉහළ යනවා. හරිද? පැහැදිලිද ඒක? ඔයාලා ඉගෙනගෙන තියෙන මාතෘකාවක් ඉල්ලුම වෙනස් වීම සහ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා. නේද? අන්න ඒ මාතෘකාවට අදාළ එකක් ඔය කිව්වේ. PN Y T EX ආදී මේ
වෙනස් සාධක වල බලපෑමෙන් වෙනස් වෙන්නේ ඉල්ලුම. ඉල්ලුම තමයි වෙනස් වෙන්නේ. එම භාණ්ඩයේ මිල වෙනස් වුණොත් නැත්නම් සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වුණොත් වෙනස් වෙනවා ඒ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම සහ ඉල්ලුම් ප්‍රමාණය කියන වචන දෙක ඉතා පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ. මොකද ඒවා වෙනස් වෙන බලපාන සාධක වෙනස් සම්පූර්ණයෙන්ම. එතකොට මෙතන තියෙන අනුපූරක සම්බන්ධතාවයක්. ඒ නිසා ඉල්ලුමේ අඩු හෝ වැඩි වීමක් තමයි නිරූපණය වෙන්න ඕන. මොකද අනුපූරක භාණ්ඩ ඇතුළත් තියෙන Pn කියන සාධකය ඇතුලේ. හරි. ඉස්සරහට යමු. කිසියම් භාණ්ඩ සඳහා ඇති ඉල්ලූ වක්‍රය දකුණට විතැන්විය හැක්කේ. දකුණට විතැන්වෙන්න බලපාන සාධකය. මොකද්ද? ඉල්ලුම් වක්‍රයක් දකුණට විතැන්වෙන්න බලපාන සාධකය මොකද්ද කියලා අහන්න. මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා මේ අර සාධක වලින් ආදායම ඉහළ ගියොත් තමයි ඉල්ලුම් වක්‍රයක් සාමාන්‍ය භාණ්ඩයක් වෙන්න ඕනේ. හැබැයි ආදායම ඉහළ ගියොත් මෙතන මොන භාණ්ඩයක්ද කියලා නෑ, කිසියම් භාණ්ඩයක් කියලා අරන් තියෙන්නේ. නමුත් මෙතන ගැළපෙන උත්තරයකට තියෙන ආදායම ඉහළ නැගීම නිසා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වෙනවා. කිට්ටු ආදේශන භාණ්ඩක මිල පහළ වැටුණොත් ඉල්ලුම් වක්‍රය පහළට ගමන් කරනවා, නැත්නම් පහළට විතැන්වෙනවා. එම භාණ්ඩයේ මිල පහළ වැටීම ඉල්ලුම් වක්‍රය විතැන්වෙන්න බලපාන්නේ නැහැ. එම භාණ්ඩයේ මිල පහළ ගියොත් ලක්ෂයක් තමයි ඉහළට හෝ පහළට ගමන් කරන්නේ. පහළ වැටුණොත් ලක්ෂය පහළට යනවා. අනුපූරක භාණ්ඩක මිල ඉහළ යාම නිසා ඉල්ලුම් වක්‍රය වමට විතැන්වෙනවා, දකුණට නෙමෙයි. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම බලපාන්නේ සැපයුම් වක්‍රයට. සැපයුම් වක්‍රය වමට විතැන්වෙනවා, ඉල්ලුමට අදාළ එකක් නෙමෙයි. ඒතර ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වෙන බලපාන සාධකයේ විදිහට ගන්න වෙන්නේ ආදායම වැඩිවීම කියන සාධකය. පැහැදිලිද? දැන් උද නැද්ද කියලා කියන්න ඕන. මේක මේ පාඩමේ මේ ප්‍රශ්න ටික හරියට තේරුම් ගන්න ඕන, නැත්නම් විභාගෙට හරියට උත්තර හොයාගන්න බැරි වෙනවා. ඒක තේරුණාද ඔයාලට? මේ වක්‍ර ඉල්ලුම් වක්‍ර, සැපයුම් වක්‍ර, වමට දකුණට විතැන්වෙන සාධක ගැන අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන, නිතරම ප්‍රශ්න තියෙන නිසා. ඒක තේරුණාද ඔයාලට? හරි. ඉල්ලුම් වක්‍රයක් ඇඳීමේදී ස්ථාවරව පවතින්නේ නැතැයි සලකන්නේ ආසදාන් ද අතුරින් කවරක්ද? ඉල්ලුම් වක්‍රයක් අඳිනකොට අපි ඒක නිර්වචනය කරනවා. ඉල්ලුම් වක්‍රය නිශ්චිත කාල පරිච්ඡේදය තුළ අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී නේ සලකා බලන භාණ්ඩ සඳහා පවතින පුළුවන් විකල්ප මිල ගන්න යටතේ පාරිභෝගිකයන් නැත්නම් ගැනුම් කරව මිලදී ගැනීමට අපේක්ෂා කරන විකල්ප ප්‍රමාණයන් දක්වන වක්‍රය තමයි ඉල්ලුම් වක්‍රය කියලා කියන්නේ. එතකොට අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී කියලා අපි එතන උපකල්පනය කරනවා. හැබැයි සලකා බලන භාණ්ඩේ මිල විවිධ මිල ගණන් තියෙන්න පුළුවන්. ඒක ස්ථාවර සාධකයක් නෙමෙයි. ස්ථාවරව පවතින්නේ නැතයි සලකන්නේ. සලකා බලන භාණ්ඩේ මිල. හරිද? ඒවා සරල ප්‍රශ්න. කිසියම් පුජ්‍යලෙක් ආදායම ඉහළ යන විට කිරිපිටි සඳහා ඉල්ලුම වැඩි කරයි. ඉල්ලුම වැඩි කරයි. ආදායම සහ ඉල්ලුම අතර එතකොට අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. පාරිභෝගික ආදායම සහ ඉල්ලුම අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙන භාණ්ඩවලට කියනවා මොකක් කියලාද? පාරිභෝගික ආදායම සහ ඉල්ලුම අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙන භාණ්ඩ මයික් එක ඔන් කරලා කියන්න කමක් නැහැ. ගිය සතියේ නම් උත්තර දුන්නා, මේ සතියේ කවුරුත් නැහැ වගේ තේරෙන්නේ.
පාරිභෝගික ආදායම සහ ඉල්ලුම අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙන භාණ්ඩ මොනවාද? සාමාන්‍ය භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩයට උදාහරණයක්. ඒතර කිරිපිටි කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක්. මේ ප්‍රශ්නේ විදිහට ඒක සාමාන්‍ය භාණ්ඩයක්. එතකොට පාරිභෝගික ආදායම සහ ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. බාල භාණ්ඩ. බාල භාණ්ඩ. තව මම නිකමනහනකෝ එතකොට ගිෆන් භාණ්ඩයක ගිෆන් භාණ්ඩයක් ගත්තම මේ ආදායම් සහ ඉල්ලුම අතර තියෙන සම්බන්ධතාවය මොනවා වගේද? ප්‍රතිලෝම. ගිෆන් භාණ්ඩයක් ගත්තම ආදායම් සහ ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා නේ. හරි. ඒකත් බාල භාණ්ඩ ස්වරූපයක් තමයි. බොහෝ පරිභෝජන කටයුතු වලදී සීනි සහ අකුරු එකිනෙකට ආදේශක වශයෙන් සැලකේ. ආදේශන භාණ්ඩ යුගලයක් ගැන තමයි අදහසක් තියෙන්නේ. සීනි අකුරු. එබැවින් සීනි මිල ඉහළ ගියොත් ඒ කියන්නේ ආදේශන PN වල තියෙන ආදේශන භාණ්ඩ මිල ඉහළ යනවා. එතකොට මොකද වෙනස් වෙන්නේ? හකුරු වල වෙනස් වීම ගැන තියෙන්නේ. හකුරු වල ඉල්ලුම තමයි ආදේශන භාණ්ඩ මිල ඉහළ ගියොත් හකුරු වල ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම ඉහළ යයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. මොකද ආදේශන භාණ්ඩයක මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක් නිසා. මම හිතන්නේ පැහැදිලි කලිමුත් ඒ වගේ ප්‍රශ්නයක් තිබුණා. ආදේශන ප්‍රතිපාකය යනු ආසදාන කරුණක ප්‍රතිඵලයක් ලෙස ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය හට ගන්නා වෙනස් වීමය. එනම් මොකක්ද ආදේශන ප්‍රතිපාක කියන්නේ? අනෙකුත් කරුණ වෙනස් තිබීදී සාපේක්ෂ මිල වෙනස් වීමක්. සාපේක්ෂ මිල වෙනස් වීමක් ගැන තමයි ආදේශන ප්‍රතිපාකයේදී කතා කරන්නේ. අනෙකුත් කරුණ වෙනස් තිබීදී සාපේක්ෂ මිල වෙනස් වීමක්. ඒක නිර්වචනය සම්බන්ධයෙන් තියෙන දැනුම තමයි පරීක්ෂා කරලා තියෙන්නේ. ඊළඟ කිසියම් භාණ්ඩ සඳහා ඇති වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව පවතින්නේ. කියන්නේ ඉල්ලුම් වක්‍රය වමට හෝ දකුණට විතැන්වෙන්නේ නැත්තේ. නොවෙනස්ව පවතිනවා කියන්නේ ඒකයි. ඉල්ලුම් වක්‍රය වමට හෝ දකුණට වෙනස් නොවි විස්ථාවරව පවතින්නේ. මෙතන තියෙන මොන සාධකයේ වෙනස් වුණාමද? මොකද උත්තරේ? එම භාණ්ඩයේ මිල. එම භාණ්ඩයේ මිල වෙනස් වුණාම මොකද වෙන්නේ? ලක්ෂයක් ගමන් කරනවා. ඔව් ලක්ෂයක් ඉහළට හෝ පහළට ගමන් කරනවා. ලක්ෂයක් එක්කෝ ඒ ලක්ෂය B ලක්ෂයට යනවා. එහෙම නැත්නම් B ලක්ෂය A ලක්ෂය. ලක්ෂයක් ඉහළට පහළට ගමන් කරන තමයි වක්‍රය මුකුත් වෙන්නේ නැහැ. මේ අනිත් සාධක දැන් ජනගහන වෙනස් වුණාම ආදේශන භාණ්ඩ මිල අනුපූරක භාණ්ඩ මිල ආදායම වෙනස් වුණාම වක්‍රය වමට හෝ දකුණට විතැන් වෙනවා. right. අනෙකුත් කාල නොවෙනස් තිබීදී X භාණ්ඩයේ මිල පහළ ගිහිල්ලා තියෙනවා. ඊපස්සේ අහනවා X භාණ්ඩයේ සඳහා ඇති වෙළඳපොලේ මොකද්ද වෙන්න පුළුවන් කියලා. X භාණ්ඩයේ මිල පහළ ගිහිල්ලා තියෙන්නේ. X භාණ්ඩයේ මිල පහළ ගිහිල්ලා තියෙන X භාණ්ඩයේ වෙළඳපොලේ මොකද්ද වෙන්න පුළුවන්? මොකද්ද වෙන්න පුළුවන්? කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල ඔව් සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙලා තියෙන්නේ. සලකා බලන භාණ්ඩය එතකොට මොකක් හරි භාණ්ඩයක මිල වෙනස් වුණාම ඉල්ලුම් කරන
ප්‍රමාණය වැඩි වෙනවා. නේ? මිල පහළ ගියොත් ඉල්ලුම් කරන ප්‍රමාණය ඉහළ යනවා. X භාණ්ඩයේ සැපයම අඩු වන්නේය. සැපයුම අඩු වෙන්නේ නැහැ. සැපයුම ප්‍රමාණය කියලා තිබුණා නම් ඒක හරි. මේක සැපයුම කියලා තියෙන්නේ. වැරදි නිසා භාණ්ඩය සඳහා ඉල්ලුම වැඩි වන්නේය. ඉල්ලුම වැඩි වෙන්නේ නැහැ. ඉල්ලුම අඩු වෙන්නෙත් නැහැ. X භාණ්ඩය සැපයුම් කරන ලබන ප්‍රමාණය වැඩි වන්නේය. සැපයුම් කරන ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. සැපයුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒතර උත්තරේ තමයි 4. ඉල්ලුම් වක්‍රයක් ඇඳීමේදී පදනම් කරගන්න ලබන උපකල්පනයක් වන්නේ. ඉල්ලුම් වක්‍රයක් අඳිනකොට උපකල්පන කීපයක් අපි ඉදිරිපත් කරනවා. එකක් මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව පවතින බව. නේ? මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව පවතින බව කියලා අපි උපකල්පනය කරනවා. අනෙකුත් කරුණු නොවෙනස්ව තිබීදී සලකා බලන භාණ්ඩය සඳහා පවතින විකල්ප මිල ගන්න යටතේ ගැනුම් කරන විසින් මිලදී ගැනීම සැලසුම් කර විකල්ප ප්‍රමාණයන් දක්වලා අඳින වක්‍රයට තමයි අපි ඉල්ලුම් වක්‍රය කියලා කියන්නේ. සාමාන්‍ය භාණ්ඩයක මිල අඩුවීමක ආදේශන ප්‍රතිපාකය පිළිබඳ පාසනා කවරක් නිවැරදි වේද? මේ ප්‍රශ්නේ අපි ගිය සතියේ කතා කරා. ගිය සතියේ හෝ ඊට කලින් සති ආදේශන ප්‍රතිපාකය සාමාන්‍ය භාණ්ඩයක මිල අඩු වුණොත් ආදේශන ප්‍රතිපාකර ඇති කර බලපෑම. මිල අඩු වුණොත් ආදේශන ප්‍රතිපාකය ආදායම් ප්‍රතිපාකය සහ මිල ප්‍රතිපාකය අතර සම්බන්ධය. මිල අඩු වුණොත් සාපේක්ෂ මිල පහළ යනවා. ඒ නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය ආදේශන ප්‍රතිපාකය හරහා වැඩි කරනවා. සාමාන්‍ය භාණ්ඩයක ආදායම් ප්‍රතිපාකය හරහත් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවා. ඒ නිසා මිල ප්‍රතිපාකය හරහත් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවා. මේ දෙකේම ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවා. සාමාන්‍ය අපිට ඒක කියන්න පුළුවන් ආදේශන ප්‍රතිපාකර ඇති කරන බලපෑම ආදායම් ප්‍රතිපාකර තවත් ශක්තිමත් කරනවා. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්තට කියන්න පුළුවන් ආදායම් ප්‍රතිපාකර ඇති කරන බලපෑම ආදේශන ප්‍රතිපාකය හරහා ශක්තිමත් කරනවා කියලා කියන්න පුළුවන්. මිල අඩු වුණත් අපි හිතමු ආදේශන ප්‍රතිපාක හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය 20ක් වැඩි කරොත් තවත් ටිකක් ආදායම් ප්‍රතිපාක හරහා වැඩි කරනවා. ඔය දෙකම මත එතකොට මිල ප්‍රතිපාක හරහා 30කින් වැඩි වෙනවා. මේ වගේ අදහසක්. එතකොට මොකක්ද උත්තරේ මේකේ? උත්තරේ මොකක්ද? ළමයි මේකේ උත්තරේ හරි උත්තරේ මොකක්ද එතකොට? ඔව්. ආදායම් ප්‍රතිපාකය ශක්තිමත් කිරීමට කටයුතු කරයි. ආදායම් ප්‍රතිපාකය මගින් ආදේශන ප්‍රතිපාකය මගින් ආදායම් ප්‍රතිපාකය ශක්තිමත් කරන්න බලපාන. එන 20කින් වැඩි වුණා තවත් 10කින් වැඩි වෙන්න බලපාන. නැත්නම් මේ පැත්තෙන් වැඩි කරන ප්‍රමාණය තව පොඩ්ඩක් වැඩි කරන්න බලපානවා ආදේශන ප්‍රතිපාක කියන එක. උත්තරේ 2. හරිනේ? හරි. බාල භාණ්ඩ සහ ගෙපන් භාණ්ඩ ගැනත් මම ගිය සතියේ ක්ලාස් එකේදී මේ ප්‍රශ්නේ කතා කරනකොට කියලා දුන්නා. ඒක රෙකෝඩින් එක ඇති. YouTube එකට දාලා තියෙනවා. හරි. මේකත් ඒ වගේ එකක්. හරි. X භාණ්ඩයේ මිල වෙනස් වීමක ආදේශන හා ආදායම් ප්‍රතිපාක පාත වගුව පෙන්වුම් කරයි.
ආදේශන ආදායම් ප්‍රතිපාකව නිවැරදි සංයෝජනය නිරූපණය කරන්නේ පාසදා කවරක්ද? දැන් මෙතනට අපිට බාල භාණ්ඩ සහ සාමාන්‍ය භාණ්ඩ කියලා දෙකේම ඔය අර ඉස්සලා කතා කරපු එක වැදගත් වෙනවා. අපි බලමු. අපි සාමාන්‍ය එක. ඉස්සලා තියෙන කමන්න සාමාන්‍ය භාණ්ඩ ගමු. මිල ආදේශන ප්‍රතිපාකය ආදායම් ප්‍රතිපාකය සහ මිල ප්‍රතිපාකය. මිල පහළ ගියොත් නැත්නම් අපි ඉහළ ගියොත් කියලා ගමු. ඉහළ ගියොත් සාපේක්ෂ මිලත් ඉහළ යන හින්දා ආදේශන ප්‍රතිපාකය හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඉහළ ගියොත්. මිල ඉහළ යනකොට මූර්ත ආදායම් පහළ යන හින්දා ආදායම් ප්‍රතිපාකය හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. දෙකෙන්ම අඩු වෙනවා. ඒ නිසා මිල ප්‍රතිපාකය හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවම තමයි. මිල පහළ ගියොත් සාපේක්ෂ මිලත් පහළ යන හින්දා ආදේශන ප්‍රතිපාක හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ආදායම් ප්‍රතිපාකය හරහා මිල පහළ යනකොට මූර්ත ආදායම ඉහළ යනවා. ඒ හින්දා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. දෙකෙන්ම මේ වැඩි කිරීමක් කරන හින්දා මිල ප්‍රතිපාකය හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ සාමාන්‍ය භාණ්ඩවල ස්වභාවය. අපිට ඕන සාමාන්‍ය භාණ්ඩ දෙකක් තියෙනවා මෙතන. මේක ගැලපෙනවද කියලා බලන්න පුළුවන්. අපි බලමු. 4 වෙනි උත්තරේ. සාමාන්‍ය භාණ්ඩ මිල පහළ ගිහිල්ලා තියෙනවා. ආදේශන ප්‍රතිපාකය හරහා අපි ගන්න ඕනේ දැන් මේක. මිල පහළ යෑමක් කියලා තියෙන්නේ. මිල පහළ ගිහිල්ලා තියෙනවා. පහළ ගිහිල්ලා තියෙනවා. ආදේශන ප්‍රතිපාක හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. හරි. ඒක හරි. ආදායම් ප්‍රතිපාක හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒකත් හරි. එහෙනම් ඒ උත්තරේ හරි. මේකත් හරි. මේක හරි. සාමාන්‍ය භාණ්ඩයක මේක වැරදි බලන්න. මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ පැත්ත ඉහළ ගිහිල්ලා තියෙනවා. sorry. මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ආදේශන ප්‍රතිපාක හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි නෙමෙයි අඩු වෙන්නේ. ඒක වැරදි. මිල ඉහළ ගියා ආදේශන ප්‍රතිපාක හරහා වැඩි වෙන්නේ අඩු වෙනවා. ආදායම් ප්‍රතිපාක හරහා අඩු වෙන එක හරි හැබැයි. දැන් උත්තරේ 4 තමයි අපි මේක අනිත් ඒවා ගැන පොඩ්ඩක් දැනගන්න ඕන හින්දා චුට්ටක් කියන්න. බාල භාණ්ඩ ගමු අපි. මිල වෙනස් වීම ආදේශන ප්‍රතිපාකය වෙනස් වීම ආදායම් ප්‍රතිපාකය මිල ප්‍රතිපාකය. මිල ඉහළ ගියොත් සාපේක්ෂ මිල පහළ යනවා. sorry ඉහළ යනවා. ඒ නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය ආදේශන ප්‍රතිපාක හරහා අඩු කරනවා. මිල ඉහළ ගියොත් මූර්ත ආදායම පහළ යනවා. මූර්ත ආදායම පහළ යනකොට මේක බාල භාණ්ඩයක් නිසා මූර්ත ආදායම සහ ඉල්ලුම් කරන ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් මිල ඉහළ යනකොට මූර්ත ආදායම පහළ යනවා. ඒ නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය ඉහළ යනවා. ඉල්ලුම් කරන ප්‍රමාණය ඉහළ යනවා. ආදේශන ප්‍රතිපාක හරහා පහළ යනවා. ආදායම් ප්‍රතිපාක හරහා ඉහළ යනවා. බාල භාණ්ඩයක ස්වરૂපය ආදේශන ප්‍රතිපාකයේ බලපෑම විශාලයි.
ආදායම් ප්‍රතිපාකයේ බලපෑම පොඩි. ඒ හින්දා මිල ඉහළ යනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා, ටිකක් වැඩි වෙනවා. ඒ නිසා අවසානයේ මොකද්ද වෙන්නේ? මිල ප්‍රතිපාකය හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. ගොඩක් අඩු වෙනවා, ටිකක් වැඩි වෙනවා. මේ දෙක උදාහරණයක්. 20ක් අඩු වෙනවා, 10ක් වැඩි වෙනවා. වැඩි වෙන ගාන වැඩි හින්දා අඩු වෙනවා මෙතන 10ක්. එහෙම. මිල පහළ ගියොත් ආදේශන ප්‍රතිපාකය හරහා සාපේක්ෂ මිල ඉහළ යන නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය සාපේක්ෂ මිල පහළ යන හින්දා ඉල්ලුම් කරන ප්‍රමාණය ඉහළ යනවා. මිල පහළ යනකොට මූර්ත ආදායම ඉහළ යනවා. මූර්ත ආදායම සහ ඉල්ලුම අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් කරන ප්‍රමාණය අතර මූර්ත ආදායම ඉහළ යන විට බාල භාණ්ඩයේ ඉල්ලුම් කරන ප්‍රමාණය පහළ යනවා. මූර්ත ආදායම සහ ඉල්ලුම් කරන ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. ආදේශන ප්‍රතිපාකයේ බලපෑම වැඩි, ඒ කියන්නේ වැඩි වෙන ප්‍රමාණය වැඩි, මේ විදිහට අඩු වෙන ප්‍රමාණය අඩුයි. ඒ හින්දා 10කින් ඉල්ලුම් කරන ප්‍රමාණය මිල ප්‍රතිපාකය හරහා වැඩි කරනවා. ඒ වගේ. ඒතකොට මෙතන අපිට බලන්න පුළුවන් බාල භාණ්ඩයේ මිල පහළ ගියොත් මේ පැත්ත. මිල පහළ ගියොත් ආදේශන ප්‍රතිපාක කරා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙන්නේ, මේකේ තියෙන අඩු වේ කියලා වැරදි. ආදායම් ප්‍රතිපාක කරා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා, මේකේ තියෙන වැඩි වෙනවා කියලා ඒක වැරදි. මිල ඉහළ ගියොත් ආදේශන ප්‍රතිපාක කරා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා, ඒක හරියි. ආදායම් ප්‍රතිපාක කරා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒක අඩු වේ කියලා තියෙන එක වැරදි. බාල භාණ්ඩයක මිල ඉහළ ගියොත් මේ පැත්ත ආදේශන ප්‍රතිපාක කරා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා, මේකේ තියෙන්නේ වැඩි වේ කියන එක වැරදි. ආදායම් ප්‍රතිපාක කරා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා, ඒක හරි. ඔය හරි වැරදි ටිකක් ලකුණු කරගත්තා නම් හොඳයි මේ ප්‍රශ්නේ. ඒතර හතරවෙනි උත්තරය තමයි ඒකේ හරි. තේරුණාද ළමයි? ඔව් සර්. තව මොනවා හරි දැනගන්න දේවල් තියෙනවද? හරි, ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ඉල්ලුම් නීතිය මගින් ප්‍රකාශ කරන්නේ. අපි දන්නවා ඉල්ලුම් නීතිය කියන්නේ අනිකුත් කාරණා වෙනස් තිබෙදී සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් කරන ප්‍රමාණයත් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය. ප්‍රතිලෝම සම්බන්ධතාවය ගැන මොන උත්තරෙන්ද මේකේ තියෙන්නේ? අනිකුත් කාරණා නොවෙනස්ව තිබියදී කිසියම් භාණ්ඩයක මිල ඉහළ යත්ම එම භාණ්ඩයෙන් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය පහළ යන බව. මිල ඉහළ යත්ම ඉල්ලුම් කරන ප්‍රමාණය පහළ යන බව. හරි, ප්‍රතිලෝම සම්බන්ධතාවය දෙවෙනි උත්තරයෙන් නිරූපණය වෙනවා. එතන මිල ඉහළ යත්ම ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය පහළ යන බව. හරිනේ, ඒක ඉල්ලුම් නීතිය නිර්වචනය කරන විදිහ දැනගත්තම උත්තරයක් හොයාගන්න පුළුවන්. කිසියම් භාණ්ඩයක් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙන්නේ. ඉල්ලුම් ප්‍රමාණය කියලා කියන්නේ නිශ්චිත මිලකදී මිලදී ගන්න ප්‍රමාණයක්. මොකද උත්තරේ? නිශ්චිත මිලකදී මිලදී ගන්න ප්‍රමාණයක් තමයි ඉල්ලුම් ප්‍රමාණය කියලා කියන්නේ. එතකොට එක හරි.
යම්කිසි මිලකදී පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට සැලසුම් කරනු ලබන ප්‍රමාණයයි කියන උත්තරේ නිවැරදි. හරිනේ? 17 ඉල්ලුම් නීතියෙන් ප්‍රකාශ වන්නේ අනෙකුත් කරුණු නොවෙනස් තිබේදී භාණ්ඩයක මිල ඉහළ යත්ම ඉල්ලුම් නීතිය ගැන කලිමුත් ප්‍රශ්නයක් තිබ්බා. භාණ්ඩයක මිල ඉහළ යත්ම එම භාණ්ඩයෙන් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩුවන බව. ඔය ඉල්ලුම සහ ඉල්ලුම් ප්‍රමාණය පටලවා ගන්න එපා එක. ඉල්ලුම් නීතියෙන් ප්‍රකාශ කරන්නේ ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩුවන බව. ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩුවන බව. 2. සහල් මිල වැඩි වන විට අපේක්ෂා කරනුයේ. මොකද සහල් මිල වැඩි වුණාම මොකද වෙන්නේ? සහල් ප්‍රමාණය අඩු වෙනවා. සහල් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය අඩු වෙනවා. සහල් මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා සහල් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය වැඩි වීමක් තමයි වෙන්නේ ඒක උත්තරේ. සහල් ඉල්ලුම් වැඩි වීම නෙවෙයි අඩු වීම. sorry. තුන්වෙනි උත්තරේ. සහල් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය අඩු වීමක්. මිල වැඩි වීමක් තියෙන්නේ නේ. මිල වැඩි වීමක් වුණත් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය අඩු වෙනවා අඩු. ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන නිසා. බාල භාණ්ඩයක් සඳහා ඉල්ලුම් වක්‍රය පහළට බැවුම් වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමේලා උපකාරී වන්නේ පාසදා කවරක්ද? බාල භාණ්ඩයක ඉල්ලුම් වක්‍රය පහළට බැවුම් වෙන්නේ. එහෙම නැත්නම් බාල භාණ්ඩයක මිල සහ ඉල්ලුම් කරන ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ඇති වෙන්නේ ඇයි? බාල භාණ්ඩයක මිල සහ ඉල්ලුම් කරන ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ඇති වෙන බලපාන සාධකය තමයි බාල භාණ්ඩයක මිල වෙනස් වීමකදී ඇති වෙන ආදේශන ප්‍රතිවිපාකය බලවත් ආදායම් ප්‍රතිවිපාකයට වඩා. ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාක බලපෑම අඩුයි. එහෙම නැත්නම් ආදායම් ප්‍රතිවිපාකයේ බලපෑමට වඩා ආදේශන ප්‍රතිවිපාකයේ බලපෑම ඉහළ. නිසා තමයි ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ඇති වෙන්නේ. උදාහරණයක් අපි එක පැත්තක් ගත්තොත් බාල භාණ්ඩයක මිල පහළ ගියොත් සාපේක්ෂ මිල පහළ යනවා. ඒ නිසා ආදේශන ප්‍රතිවිපාකය හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවා. බාල භාණ්ඩයක මිල පහළ ගියොත් මූර්ත ආදායම ඉහළ යනවා. මූර්ත ආදායම ඉහළ යනකොට ආදායම් ප්‍රතිවිපාකය හරහා බාල භාණ්ඩයක් නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙනවා. මිල පහළ ගියොත් අපි ගත්තේ මිල පහළ ගියොත් එතකොට මේ ඉහළ යන ප්‍රමාණය වැඩි. පහළ යන ප්‍රමාණයට වඩා. ඒ නිසා මිල ප්‍රතිවිපාකය හරහා ඉල්ලුම් කරන ප්‍රමාණය මිල පහළ යද්දී ඉල්ලුම් කරන ප්‍රමාණය 10කින් වැඩි වෙනවා. වැඩි වෙනවා. හරි ඉල්ලුම් කරන ප්‍රමාණය. මේ ප්‍රතිලෝම සම්බන්ධතා මිල පහළ ගියොත් මිල ප්‍රතිවිපාක කරලා ඉල්ලුම් කරන ප්‍රමාණය ඉහළ යන හින්දා තමයි ඉල්ලුම් වක්‍රය පහළ බෑවෙන්නේ. මොකද උත්තරේ එහෙනම්? මොකද හරි උත්තරේ? හතර. ඔව්. ආදේශන ප්‍රතිවිපාකය විසින් ඍණ ආදායම් ප්‍රතිවිපාකය අභිබවා යනු ලැබේ කියන එක. ආදේශන ප්‍රතිවිපාකය විසින් ඍණ ආදේශන
sorry ආදායම් ප්‍රතිපාකය අභිභව කියන්නේ ඊට වඩා වැඩි බලපෑමක් කරනවා කියන එක තමයි එකකින් අදහස් කරන්නේ. හතරවෙනි උත්තරේ තමයි ඒකට හරි උත්තරේ. ඇඟලුම් නිෂ්පාදනයේ ප්‍රධාන යෙදවීමක් වන්නේ රෙදිපිලි බව සලකන්න. අනෙකුත් කරු නොවෙනස් තිබීදී රෙදිපිලි මිල පහළ බැසී නම්. රෙදිපිලි කියන්නේ දැන් ඇඟලුම් වල නිෂ්පාදන සාධකයක්. නිෂ්පාදන සාධකයක්. නිෂ්පාදන සාධක මිල පහළ ගිහිල්ලා තියෙන්නේ. නිෂ්පාදන සාධක මිල පහළ ගියාම නිෂ්පාදන පිරිවැය මොකක්ද වෙන්නේ? පහළ යනවා. නිෂ්පාදන පිරිවැය පහළ යෑම බලපාන්නේ ඉල්ලුමටද සැපයීමටද? සැපයීමට. ඔව් සැපයීම මොකක්ද වෙන්නේ පිරිවැය පහළ ගියාම? ඉහළ යනවා. ඔව්. ඇඟලුම් සැපයීම ඉහළ යනවා. සැපයීම ඉහළ යනවා. ඇඟලුම් සැපයීම ඉහළ යෑමක් තමයි වෙන්නේ. කිසියම් භාරක සැපයීම වක්‍රය වමට විතැන් කිරීමෙහිලා බලපාන්නේ පාසඳාන කවර කරුණක්ද? සැපයීම වක්‍රය වමට විතැන් කරන්න බලපාන සාධකය මොකද්ද? අර කලින් ප්‍රශ්නයට එක සම්බන්ධ නිෂ්පාදන පිරිවැය sorry නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම වමටනේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිෂ්පාදන පිරිවැය ඉහළ ගියාම වමට විතැන් වෙනවා. X බාහනේ මිල රුපියල් 50 සිට 30 දක්වා අඩු වීම නිසා Y බාහනය සඳහා ඇති ඉල්ලුම 1000 සිට 1200ක් දක්වා වැඩි වේ. X සහ Y බාහන අතර ඉල්ලුමේ හරස් නම්‍යතාවය. හරස් ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීමක් කරන්න තියෙන්නේ. මේක අපිට වඩා පහසුයි සංඛ්‍යා ලේඛනයකට දාගත්තොත්. X බාහනේ මිල PX සහ QD Y. X බාහනේ මිල 50 ඉඳලා 30 දක්වා අඩු වෙලා තියෙනවා. එහෙම වුණා අඩු වුණාට පස්සේ ඉල්ලුම් කරන ප්‍රමාණය ඉල්ලුම 1000 සිට 1200ට වැඩි වෙලා තියෙනවා. හරි. දැන් අපි ගාන හදලා බලමු EXY. සමාන ඩෙල්ටා QD QDY කියලා තමයි අපිට ගන්න වෙන්නේ ඒකේ. PX ගුණ කිරීම PX බෙදීම QDY Y වල ඉල්ලුම වෙනස් වෙලා තියෙනවා. කියන්නේ වැඩි වෙලා නම් ධන අඩු වෙලා නම් ඍණ විදියට ගන්න වැඩි වෙලා තියෙනවා 200ක්. මිල අඩු වෙලා තියෙනවා 20කින්. මේකේ ලක්ෂයක් දීලා තිබ්බේ නැති වුණාට ලක්ෂ නම්‍යතාවය තමයි හොයන්න ඕනේ. හරස් ඉල්ලුම් නම්‍යතාව හොයනකොට PX 50යි QDY 1000යි. දැන් කපන්න ඕන බිඳු කපන්නත් පුළුවන් මේකට මේක මේකට මේක මේකට මේක ඉර උඩ 10 එනවා ඉර යට 20 එනවා බැරිට 20 10 බෙදීම ඍණ 20 කියන්නේ 0.5 ඍණ ඍණ 0.5ක් දෙක තමයි උත්තරේ. සංඛ්‍යා ලේඛනයකට දාගත්තම ලේසි. හරිනේ? කිසියම් බාහනයක් සඳහා ඇති ඉල්ලුම මිල අනම්‍යතාවයකින් යුක්ත වේ නම් මුළු අය භාරය
ඔයාලට මතක ඇති මේ ආයභාර සම්බන්ධ ප්‍රශ්න ගොඩක් තියෙන ඉඳ මම මේක මෙතන ලියන්නම්. මිල ඉහළ ගියාම මිල පහළ ගියාම නම්‍යතා පහක් තියෙනවා. මිල ඉල්ලුම් නම්‍යතා පහක් තියෙනවා. පූර්ණ අනම්‍ය පූර්ණ නම්‍ය ඒකීය නම්‍ය නම්‍ය සහ අනම්‍ය. පූර්ණ අනම්‍ය වුණොත් මිල ඉහළ ගියොත් ආයභාරය හෝ පැහැදම ඉහළ යනවා. මිල පහළ ගියොත් පහළ යනවා. විශේෂත්වය මිල ඉහළ පහළ යන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් තමයි ආයභාරය ඉහළ පහළ යන්නේ. පූර්ණ නම්‍ය වුණොත් මිල ඉහළ ගියොත් ආයභාරය ශූන්‍ය වෙනවා. මිල පහළ ගියොත් ආයභාරය අපරිමිත වෙනවා. ඒකී නම්‍ය වුණොත් ඉහළ ගියත් පහළ ගියත් වෙනස් වෙන්නේ නැහැ. නම්‍ය වුණොත් එහෙම චුට්ටක් බලපෑම වෙනස්. ඉහළ ගියොත් පහළ යනවා. පහළ ගියොත් ඉහළ යනවා. අනම්‍ය වුණොත් ඒත් අනුලෝම සම්බන්ධතාවක් තියෙන. ඉහළ ගියොත් ඉහළ යනවා. පහළ ගියොත් පහළ යනවා. right. මිල අනම්‍යතාවයකින් යුක්ත නම් මොකද වෙන්නේ? මිල අනම්‍යතාවයකින් යුක්ත වුණොත් මිල මිට වැඩි වේ. මිල වැඩි වෙන විට මුළු පැහැදම නැත්නම් ආයභාරය වැඩි වෙනවා. වැඩි වෙනකොට වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා. හරිනේ? කිසියම් බාඩගේ මිල වෙනස් වීමක් මුළු ආයභාරයේ වෙනසක් ඇති කර නොලැබේ නම් දැන් ඔයාලට අතන කිව්වා මේ වෙනසක් ඇති කරන්නේ නැත්තේ මොන වගේ නම්‍යතාවයක් තිබුණොත්ද? ඒ කියනම් ඒ කියන නම්ය ඉල්ලුමක් තිබුණොත් මිල වෙනස් වුණාට ආයභාරය වෙනස් වෙන්නේ නැහැ. බාල භාණ්ඩයක ආදායම ඉල්ලුම් නම්‍යතාවය මොකද වෙන්නේ? ඊට නේද? ඊට වෙනවා මිල ඉල්ලුම් නම්‍යතාවය ඊට. ආදායම ඉල්ලුම් නම්‍යතාවය ඊට බාල භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාවය ගත්තත් ඒත් ඊට. නිෂ්පාදක විදුලි බල්බ එක මිල 5%කින් වැඩි කිරීම නිසා අලවිය 2%කින් වැඩි වේ. විදුලි බල්බ සඳහා ඉල්ලුමේ මිල නම්‍යතාවය. නම්‍යතාවය හොයන්න තියෙන්නේ. PD සමානයි ප්‍රතිශත දීලා තියෙන හින්දා ප්‍රතිශත සමීකරණය ගන්න. අලවිය කියලා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. ඒ කියන්නේ දෙකකින් වැඩි වෙලා තියෙන. වැඩි වෙලා නම් ධන 100ට දෙකයි. එතකොට ඉල්ලුම විදුලි බල්බයක 5%කින් අඩු කිරීම නිසා මිල 5%කින් අඩු කරලා තියෙනවා. ඉල්ලුම දාලවිය 2%කින් වැඩි වෙලා තියෙනවා. මිල 5%කින් අඩු කරනවා. එතකොට මේක බෙදුවාම එනවා ඍණ 0.4ක්. උත්තරය 1 ඍණ 0.4යි. අඩු වැඩි ඒවා හරියට ආදේශ කරාම උත්තර හරියට එනවා. කිසියම් බාරක මිල ඉල්ලුම් නම්‍යතාවය නම් වෙනම් මතක් කරගන්න ආයභාරය වෙනස් වෙන විදිහ නම් වෙනම් මොකද වෙන්නේ? නම්
මිල වැඩි වන විට මුළු අයභාරය අඩු වේ. දුවේ. අඩු වෙනවා. මිල වැඩි වෙනකොට අඩු වෙනවා. ඒ වගුව නිතර මතක තියාගන්න ඕන. මිල වැඩි වෙන විට අයභාරය අඩු වෙනවා. X බාණ්ඩේ මිල අඩු වන විට එම බාණ්ඩේ මුළු පැහැදම වැඩි වුවත් එතනින් ගන්න මිල ඉල්ලුම් නාම්‍යතාව මොකක්ද කියලා. මිල අඩු වන විට පැහැදම මිල අඩු වන විට මුළු පැහැදම වැඩි. එහෙනම් මොකද්ද නාම්‍යතාවය? වැඩි වෙනකොට පැහැදම අඩු වෙනවා නම් අඩු වෙනකොට පැහැදම වැඩි වෙනවා නම් 9. ඔව් 9 ඉල්ලුමක් තමයි තියෙන්නේ. රයිට් ඒක හරි. ආදායම අඩු වන විට මුළු පැහැදම අඩු වෙනවා. ආදායම අඩු වෙනකොට පැහැදම අඩු වෙනවා. ආදායම සහ පැහැදම අතර තියෙන අනුලෝම සම්බන්ධතාවයක්. එහෙනම් මේකේ ගණනය කරොත් ආදායම ඉල්ලුම් නම්‍යතාවය මොකද එන්න ඕන? අනුලෝම සම්බන්ධතාවයක් නිසා ධනාගයක් එන්න ඕන. කියන්නේ ආදායම වැඩි වෙනකොට ගන්න ප්‍රමාණය වැඩි කරනවා. රයිට්. එතකොට උත්තරේ 2 නේ. දෙවෙනි උත්තරේ තමයි හරි. හරිනේ? දෙවෙනි උත්තරේ නිවැරදි. සාසදා පහළ බැවන ඉල්ලුම් වක්‍රයක් පවතිය සලකන්න. අනම්‍ය මිල ඉල්ලුම් තත්ත්වයක් තිබෙදී සහල් මිල අඩු වුවහොත් අනම්‍යයි සහල් මිල අඩු වෙනවා. අනම්‍ය තත්ත්වයක් තිබෙදී සහල් මිල අඩු වුණොත් මොකද වෙන්න ඕන? පැහැදමත් අඩු වෙන්න ඕන. නමුත් මේ පැහැදම සම්බන්ධයෙන් ගැලපෙන උත්තරයක් මේකේ නැහැ. සාසනා ආදී සැපයුම් තත්ත්වයක් ඇති වේ. නෑ එහෙම කියන්න බෑ. සහල් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය වැඩි වේ. සාසනා වැය කරන ලබන මුළු වියදම වැඩි වේ. තීරුම පිටිය අලවිය වැඩි වේ. සාසනා වැය කරන ලබන මුළු වියදම වැඩි වේ. සාසනා වැය කරන මුළු වියදම වැඩි වෙන්නේ නැහැ අඩු වෙනවා. අනම් ඉල්ලුමක් තියෙන හින්දා. ඒක ගන්න බෑනේ. සහල් මිල අඩු වෙන විට තිරුමු පිටි අලවිය වැඩි වේ. නෑ අඩු වෙනවා. පාසදා වැය කරන ලබන මුළු වියදම වැඩි වේ. නෑ අඩු වෙනවා. සහල් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය වැඩි වේ. මිල පහළ යනකොට සහල් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය වැඩි වෙනවා අනිවාර්යයෙන්. ඒක හරි. මේක ගන්නත් බෑ. 2 තමයි එතකොට හරි උත්තරේ. අනම්‍ය තිබුණට මේක නම්‍යතාවයෙන් හොයන උත්තරයක් නෙමෙයි. මෙතන මේ සහල් මිල අඩු වැඩි වීම සම්බන්ධයෙන් තමයි අපි උත්තරේ ගන්න ඕනේ. රයිට්. මෙතන ආදායම් මට්ටම් දෙකකදී A B C D හා E යන භාණ්ඩ සඳහා කුටුම්බයක ඉල්ලුම පාසඳාන් වගුව පෙන්නුම් කරයි. ඉහත ආදායම් පරාසය තුළ ඒකීය ආදායම් ඉල්ලුම් නම්‍යතාවයක්. ඒකීය කියන්නේ එකට සමාන වෙන්න ඕන. එකට සමාන වෙන්න නම් ඔයාලා දන්නවා පාරිභෝගික ආදායම වෙනස් වෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ඉල්ලුම වෙනස් වෙන්න ඕන. ප්‍රතිශතය සමාන වෙන්න ඕන. ඒතර තමයි ඒකීය නම් ඉල්ලුමක් එන්නේ. අපිට ඕකේ උත්තරේ හොයාගන්න පුළුවන් ලේසියෙන්ම ප්‍රතිශත ටික හොයාගත්තා නම්. මට කියන්න 10000 ඉඳලා 12000ට 100ට කීයද? ඒක හොයන්න කොහොමද 10000 ඉර යට 2000 වැඩි වෙලා නම් ගුණ කරනවා 100. ගුණ කරනවා 100ෙන් වෙනවා 100ට 20ක්.
අන්න හරි. දැන් 120ක ඉල්ලුම වෙනස් වෙච්ච භාණ්ඩය මොකක්ද කියලා හොයාගන්න මෙතනින්. මේක ගන්න බෑනේ වෙනස් වෙලා නැති හින්දා. මෙතනින් ගන්න පුළුවන්. අපි බලමු. 200ක් තියෙනවා 40ක් වැඩි වෙලා එහෙනම් 100ට කීයද? මේක කපන්න පුළුවන් 2යි 42කින් බෙදුවම 20යි. අනේ ආදායම වෙනස් වෙලා තියෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් වෙනස් වෙලා තියෙන ඉල්ලුම මෙන්න මේ B කියන භාණ්ඩය. B තමයි උත්තරේ. හරිනේ? ආදායම සහ X භාණ්ඩ ඉල්ලුම අතර පවතින සම්බන්ධතාවය පාසදාන ප්‍රස්තාව සටහනින් පෙන්වු කරයි. ප්‍රස්තාව සටහන අනුව X භාණ්ඩය මොන වගේ භාණ්ඩයක්ද කියලා අහන්න. ප්‍රස්තාව සටහනේ තියෙන විදිහට ආදායම සහ ඉල්ලුම මේක ඉල්ලුම වෙන්න ඕනේ. ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. පහළ බැහැම වෙලා තියෙනවනේ. ආදායම අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් මොකද්ද මේ භාණ්ඩය? මොකද්ද භාණ්ඩ වර්ගය? ආදායම සහ ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන භාණ්ඩ වර්ගය මොකද්ද? බාල. ඔව් බාල භාණ්ඩයක් නේ. බාල භාණ්ඩයක් තමයි උත්තරේ. හරි ඊට පස්සේ මේක කිසියම් භාණ්ඩ හා සේවා කීපයක මිල ඉල්ලුම් නම්‍යතා පිළිබඳ දත්ත පහත දැක්වේ. ඉහත වගේ දක්වා ඇති සෑම භාණ්ඩයක මිල 100%කින් වැඩි කරනවා. ඒක 100% කියන එක වැදගත් නෑ. මොකක් හරි ප්‍රමාණයකින් වැඩි කරනවා කියන එක තමයි මෙතනින් ගන්න පුළුවන් අදහස. වැඩි කරොත් අලෙවි ආදායම වැඩි වෙන්නේ. අලෙවි ආදායම වැඩි වෙන්නේ මොන භාණ්ඩවලද? අලෙවි ආදායම වැඩි වෙන නම් අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕන මොන වගේ ඉල්ලුමක් තියෙන්න ඕනද කියන එක. කියලා බලන්න අලෙවි ආදායම මිල වැඩි කරනකොට වැඩි වෙන නම් ඉල්ලුම මොන වගේ වෙන්න ඕනද? ඉල්ලුම අනන්‍ය වෙන්න ඕනේ. ඔය එකක් අනාම වෙන්න ඕන. එකක්
අනම්‍ය වෙන්න ඕන අනම්‍ය. අනිත් එක අනම්‍ය වෙන්නේ නැත්තම් පූර්ණ අනම්‍ය වෙන්න ඕන. අනම්‍ය වෙන්න ඕනේ. එක්ක අනම්‍ය වෙන්න ඕන එහෙම නැත්තම් පූර්ණ අනම්‍ය වෙන්න ඕන. දැන් මේ වගේ දැන් ඔයාලා මේ සංඛ්‍යා දත්ත ටික බලලා මොකද්ද නම්‍යතාවය කියලා ලියා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොටෝ රත 1.5 කියන්නේ නම්‍ය නේ? 1 කියලා කියන්නේ ඒකීය නම්‍ය. 1.4 කියලා කියන්නේ අනම්‍ය. බිඳුව කියලා කියන්නේ පූර්ණ අනම්‍ය. එතකොට සිනමා ප්‍රවේශ පත්‍රවලත් ආදායම් වැඩි වෙනවා. ගිනි පෙට්ටි සඳහාත් ආදායම් වැඩි වෙනවා. උත්තරේ සිනමා ප්‍රවේශ පත්‍ර සෝරි. ඒක නෙමෙයි. මොකද? සිනමා ප්‍රවේශ පත්‍ර සහ ගිනි පෙට්ටි සඳහා. උත්තරේ 3. සිනමා ප්‍රවේශ පත්‍ර සහ ගිනි පෙට්ටි සඳහා පමණි. ඔය සංඛ්‍යා නම්‍යතා අගයන් දිහා බලලා නම්‍යතාවය මොකක්ද කියලා කියන්න පුළුවන් හැකියාව ඔයාලා තියෙනවා. right. පාරිභෝගික සමීක්ෂණයට අනුව මත්පැන් මිල 20%කින් වැඩි කරනු ලැබුවහොත් ධනවතුන් මත්පැන් පරිභෝජනයේ 3%කින්ද දුප්පතුන් මත්පැන් පරිභෝජනයේ 10%කින්ද අඩු කරනු ඇතැයි අනාවරණය වී ඇත. මේ වගේ නිගමනය කළ හැක්කේ මොකක්ද? කොහොමරි මිල වෙනස් වෙලා තියෙනවා. ඔව් මිල වෙනස් වෙලා තියෙනවා 20%කින්. මිල වෙනස් වීම 20%යි. ඉල්ලුම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා තියෙනවා. ධනවත් අය 3%කින් අඩු කරලා තියෙනවා. දුප්පත් අය 10%කින් අඩු කරලා තියෙනවා. ධනවත් අය 3%කින් අඩු කරලා තියෙනවා. දුප්පත් අය 10%කින් අඩු කරලා තියෙනවා. ඒ දෙගොල්ලොම හැබැයි ඒ දෙපාර්ශවයේම 3%කට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි ඉල්ලුම අඩු කරලා තියෙන්නේ. එහෙනම් මේ බාහිර තියෙන ඉල්ලුම මේ දෙපාර්ශවයටම මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නම් ඉල්ලුම වෙනස් වෙන්නේ අනම්‍යතාවයක් පෙන්눔 කරනවා. ධනවතුන් සහ දුප්පතුන් කියන දෙපාර්ශවයටම ඉල්ලුම අනම්‍යයි. හරිද? ඒක තේරුණාද? මම හිතන්නේ පැහැදිලි ඇති. ඔව්. අනිත් අය කියන්න ඕන. තරගකාරී වෙළඳපොළක සමතුලිත මිල ඉහළ යාමට පාසදාන තත්ත්වයන් අතරින් කවරක් හේතු වේද? අපිට මේවා වක්‍රවල ඇඳලා බලන්න වෙනවා. අපි පළවෙනි එකට අඳින් බලන්න. එක. ටික දවසක් ගියාම ඔයාලා නැත්නම් මේක ගොඩක් දුරට ඉගෙන ගත්තට පස්සේ මේවා හිතෙන් උත්තර හොයාගන්න පුළුවන්. නමුත් ඔයාලා තාම මේ ඉදුම් සැපේම ඉගෙන ගත්ත විතර දැන් ටිකක් ඉස්සරහට ගියාම අත්දැකීම් වැඩි වුණාම ඒවා උත්තර නිකම්ම අපිට ගන්න පුළුවන්. නමුත් දැන් අපි ඇඳලා බලලා උත්තරයක් හොයාගන්න ඕනේ. මේ කියන සමතුලිත තත්ත්වයන් අපි අඳින්න ඕන ප්‍රස්ථාරයක. ඉල්ලුම පූර්ණ නම්යයි කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම වක්‍රයක්. ප්‍රමාණක්ෂයට සමාන්තරව ගමන් කරන පූර්ණ නම්ය ඉල්ලුම වක්‍රය. ඒතර සැපේ වක්‍රයක් අපි මේකට අඳින්න ඕන සාමාන්‍ය එකක්. ඉල්ලුම පූර්ණ නම්‍ය වීම සහ ආයතන වල ශ්‍රම පිරිවැය ඉහළ යෑම. ශ්‍රම පිරිවැය ඉහළ ගියොත්
මොකක්ද වෙන්නේ? පිරිවැය ඉහළ ගියොත් සැපයීම වක්‍රය වමට විතැන් වෙනවා. අඩුවෙන්. අඩු වෙනවා. වමට විතැන් වෙනවා. හැබැයි ඉල්ලුම පූර්ණ නම් නිසා මිලට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ තියෙන මිලම තියෙනවා. මිල වැඩි වෙන්න පුළුවන් අවස්ථාව තමයි අහන්නේ. අපි එකතොර ගන්න බෑ වැරදි උත්තරයක් එක. දෙක බලමු. ඉල්ලුම පූර්ණ අනම්ම වීම. ඒක ඉල්ලුම පූර්ණ අනම්ම වෙනවා. මෙහෙම මිල අක්ෂර සමාන්තරයි. සාමාන්‍ය සැපයීම වක්‍රයක් අඳින්න P1 Q1 කියලාත් අපි දාමු මේකෙත් එහෙම දාමු. මොකද්ද වෙන්නේ? ශ්‍රම පිරිවැය 15 වැටීම. ශ්‍රම පිරිවැය 15 ගියොත් නැත්නම් නිෂ්පාදන පිරිවැය 15 ගියොත් සැපයීම වක්‍රය දකුණට විතැන් වෙනවා. සැපයීම වක්‍රය දකුණට විතැන් වෙනකොට මිල පහළ යනවා. එහෙනම් ඒක ගන්නත් බෑ. මිල ඉහළ යන අවස්ථාවක් තමයි අහන්නේ. රයිට් අපි තුන්වෙනි එකටත් අඳින් බලන්න එකක්. මෙහෙම දැන් පහටම අඳින්න වෙන උත්තරයක් එන. උත්තරයක් ලැබෙන තුරු අඳින්න වෙන ප්‍රස්තාර. හරි. ඉල්ලුම පූර්ණ අනම්ම වීම එකෙත් D. සාමාන්‍ය සැපයීම වක්‍රයක් අඳින්න P1 Q1 ආයතනවල ශ්‍රම පිරිවැය ඉහළ යන. ශ්‍රම පිරිවැය ඉහළ ගියාම මේ සැපයීම වක්‍රය විතැන් වෙනවා වමට. අන්න හරි. ඔන්න පූර්ණ අනම්ම ඉල්ලුමක් තියෙන වෙලාවක ශ්‍රම පිරිවැය ඉහළ ගියොත් අනිවාර්යයෙන්ම මේ භාණ්ඩයේ මිල ඉහළ යනවා. එහෙනම් උත්තරේ 3. තුන්වෙනි උත්තරේ තමයි හරි උත්තරේ. ඔයාලා අනිත් ප්‍රස්තාර ටිකත් ඇඳලා බලන්න. ඒවාගේ මිල ඉහළ යන්නේ නැහැ. පහළ යනවා. උදාහරණ සැපයීම පූර්ණ නම්ම වීම සහ ආදේශන භාණ්ඩ මිල පහළ වැටීම වුණොත් ඒත් මිල වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාණය විතරක් අඩු වෙනවා. සැපයීම පූර්ණ අනම්ම වීම සහ අනුපූරක භාණ්ඩ මිල ඉහළ යාම සැපයීම පූර්ණ අනම්ම වෙලාවේ අනුපූරක භාණ්ඩ මිල ඉහළ ගියොත් ඉල්ලුම වක්‍රය දකුණට විතැන් වෙනවා. සෝරි දකුණේ වමට විතැන් වෙනවා. අඩු වෙනවා මිල එතකොට. හරි මේක තේරුණාද? හරි. පස්සේ කිසියම් නිෂ්පාදන සමාගම් පහත නෙමෙයි පහක හොඳේ පහක නිෂ්පාද්‍ය වලට ඇති කිට්ටු ආදේශන වල මිල ගණන් හා අදාළව ගණනය කරන ලද හරස් ඉල්ලුම් නම්‍යතා පහත වගුව පෙන්නුම් කරයි. මේක ඔයාලා දැනගෙන ඉන්න ඕන කාරණයක්. සාමාන්‍යයෙන් හරස් ඉල්ලුම් නම්‍යතාවේ අඩු වන තරමට තමයි වෙළඳපොළ බලය වැඩි වෙන්නේ. හරස් ඉල්ලුම් නම්‍යතා අඩුම සමාගමට බලය වැඩි. මොකක්ද එන උත්තරේ? E සමාගම. E සමාගමේ තමයි අඩුම අගය තියෙන්නේ. E සමාගම E. කිසියම් භාණ්ඩයක වෙළඳපොළ සැපයීම වක්‍රය මෙහි දැක්වෙන රූප සටහන මගින් පෙන්නුම් කෙරේ. මෙම සැපයීම වක්‍රය මත සැපයීම මිල නම්‍යතාව නිවැරදිව විස්තර කෙරෙන්නේ පාත ප්‍රකාශ කුමක්ද? කියන්නේ මිල අක්ෂයට පටන්ගෙන තියෙන්නේ. මිල අක්ෂයෙන් පටන් ගන්න ඒවා සැපයීම මොන වගේද වෙන්නේ? මිලාක්ෂයෙන් ආරම්භ වන නැත්නම් මිලාක්ෂය හරහා යන සැපයීම වක්‍රයක නම්‍යතාවය 9යි එකක්. 9.
ඔව් අනිත් එක මිල ප්‍රමාණය වැඩි වෙන විට නම්‍යතා සංගුණකය මොකද වෙන්නේ? අඩු වෙනවා. නේ? අඩු වෙනවා. අනිත් එක මේ පැත්තෙන් පටන් ගන්න සැපෙන් සමීකරණයක් අපිට ලියන්න පුළුවන්. QS සමාන A ඍණ A ධන BP කියලා. මෙන්න මේ දෙක උත්තරේ හොයාගන්න වැදගත් වෙනවා. එකට වඩා වැඩි අගයක් ගනු ලබන අතර නිමෝම් වැඩි වෙත්ම නම්‍යතා සංගුණක අඩු වෙනවා. උත්තරේ 3. එකට වඩා වැඩි නම් කියලා කියන එකට වැඩි නිමෝම් වැඩි වෙනකොට නම්‍යතා සංගුණක අඩු වෙනවා. ඒවා මතක තියාගන්න ඕන. මේක ඉස්සලා තිබුණු ප්‍රශ්නේම තමයි. ඒකේ උත්තරේ 3 නේ. ජංගම දුරකථන සමාගමක් හඳුන්වා දුන් අභිමාන නම් විශේෂ පැකේජය සඳහා ග්‍රාහකව මිලියනයක් සිටිති. මාසික ගාස්තුව රුපියල් 100ක් වන මෙම පැකේජයේ මිල ඉල්ලුම නම්‍යතාව 4.0ක්. ඍණ 4.0ක් ලෙස සමාගම විසින් ඇස්තිමේට් කොට ඇත. අභිමාන පැකේජයේ මාසික ගාස්තුව රුපියල් 25න් අඩු කරනු ලැබුවහොත් සමාගමේ මුළු අය භාරයට මොකද්ද වෙන්නේ කියලා අහන්න. මේක මුළු අය භාරය PQD සාමුළු අය භාර TR කියලා ගන්න පුළුවන්. මිල රුපියල් 100ක් වෙනකොට ග්‍රාහකයෝ මිලියනයක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝගේ ආදායම මිලියන 100යි. අහනවා 25න් අඩු කරොත් 25න් අඩු කරොත් මේ මිල 75 දක්වා අඩු වෙනවා. එතකොට මෙන්න මේක හොයාගත්තා නම් මේක හොයාගන්න පුළුවන්. සා ඒ අතර පරතරය අපිට හොයාගන්න පුළුවන්. අපි බලමු 75 දී ඉල්ලුම් කරන ප්‍රමාණය කීයද කියලා. ඒක හොයන්න පුළුවන් නම්‍යතාව ගණනය කරන සමීකරණයෙන්. නම්‍යතාවේ ඍණ 4යි. QD වෙනස අපි දන්නේ. බෙදනවා P වල වෙනස දන්නවා 25කින් අඩු වෙනවා. P ගන්න 100 Q ගන්න 1. මේ 25 මේ 100 කපන්න පුළුවන් ඍණ 4යි. මේ පැත්තේ ඍණ 4 සමානයි එහා පැත්තේ ඩෙල්ටා QD ගුණ කිරීම ඍණ 4 කියලා එන ඉතිරි වෙනවා යට තියෙන 1. දැන් ඍණ 4 ගුණ කිරීම විදිහට තියෙන ඍණ 4 අපි ගන්නවා මේ පැත්තට. එතකොට මෙතනට එනවා ඍණ 4 බෙදීම ඍණ 4 සමානයි ඩෙල්ටා QD. මේකට මේක කැපුණාම එකක් ධන එකක් එනවා ඩෙල්ටා QD. ඒ කියන්නේ මෙතන ඉල්ලුම් ප්‍රමාණ දෙක අතර වෙනස එකක්. එහෙනම් මෙතන කීයද? එතනට එනවා එකට එකක් එකතු වුණාම 2යි. 75 දෙකෙන් ගුණ කරාම මෙතනට එනවා 150. ඒ කියන්නේ 50කින් ආදායම වැඩි වෙලා තියෙනවා. 50කින් ආදායම ඉහළයි. රුපියල් මිලියන 50කින් ආදායම ඉහළ යනවා. ඔව් රෙකෝඩින් දානවා මේ YouTube එකට තමයි දාන්නේ. ඔයාට ඕන වෙලාවක බලන්න පුළුවන්. හරිද? මේ ගාන සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවද? සර් එකයි කියන්නකෝ.
මොකද කියන්න ඕන ගාන දැන් අයභාරය වෙනස් වෙන විදිහනේ අහන්නේ සමාගමේ මුළු අයභාරය කිව්වම මේ නම්‍යතා ගානක් නිසා ඔයාලා මිල ප්‍රමාණයෙන් ගුණ කරලා අයභාරය ගන්න බව ඔයාලට මතක් වෙනවා. එතකොට මේකේ තියෙන දැන් 100දී ග්‍රාහකයෝ මිලියනයක් ඉන්නවා කියන එක බින්දු ගොඩක් දාගෙන මේ හදන්න යන්න එපා. එතකොට ඔයාලා මේක පැටලෙනවා. මිලියන එකක් කියන එක එකක් විදිහට දාන්න මෙතන. එතකොට 100 ගුණ කිරීමක් කියන්නේ 100යි. අයභාරය. 25කින් අඩු කරනකොට 75ක් වෙන්න ඕනේ. 75 දී ඉල්ලුම් ප්‍රමාණය හරියට හොයාගත්තා නම් අපිට අයභාරය හොයාගෙන වෙනස හොයාගන්න පුළුවන්. 75 දී ඉල්ලුම් කරන ප්‍රමාණය තමයි අපි මේ සමීකරණයෙන් මේ හොයලා තියෙන්නේ. ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වෙනවා එකකින් කලින් එකට වඩා. ඒ කියන්නේ මෙතන එකක් තියෙනවා. එහෙනම් එකට එකක් එකතු වුණාම දෙකක් වෙනවා. 75 දෙකෙන් ගුණ කරාම 150 අයභාරය එනවා. ඒ දෙක අතර 100යි 150 අතර වෙනස 50යි. අයභාරය රුපියල් මිලියන 50කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. හරිද? ඔව් දහම් තේරුණාද? ඔව් සර්. හරි. එක්තරා නිෂ්පාදන ආයතනයක් විසින් නිපදවනු ලබන භාණ්ඩයේ මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණ 0.8ක්. ඍණ 0.8ක් කියලා දැක්ක ගමන් ඔයාලා මේ මතක් කරගන්න මේකට තියෙන ඉල්ලුම් මොකද්ද? ඍණ 0.8යි නම් ඉල්ලුම නම්‍යද අනම්‍යද? අනම්ය. අනම්‍ය. අන්න ඒක ලියා ගන්න. අනම්‍ය. අනම්‍ය ඉල්ලුමක් තියෙනවා. නිෂ්පාදන ආයතනය විසින් එම භාණ්ඩයේ මිල ඉහළ නන්වනු ලැබුවහොත් මිල වැඩි කරනවා. ආයතනයේ අයභාරය. අනම්‍ය ඉල්ලුමක් තියෙන වෙලාවේ මිල වැඩි කරොත් අයභාරය මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. ඉහළ නගී. අර වගුව මතක කරගත්තා නම් හරි. මේ වගේ ප්‍රස්තාර සටහනක් කලිමුත් අපිට ලැබුණා. ඒතර උපසටහන දැක්වෙන සැපේ වක්‍රයේ මිල නම්‍යතාවය නිවැරදිව විස්තර කෙරුණේ කවර ප්‍රකාශයක් මගින්ද? මිලාක්ෂය හරහා තමයි වක්‍රය ගිහිල්ලා තියෙන්නේ. අපි දන්නවා එකට වඩා වැඩි නම්‍යතාවයක් තියෙන්න ඕන. මිල සහ නියමම වැඩි වෙනකොට නම්‍යතා සංගුණකය මොකද වෙන්න ඕන? නම්‍යතාවයකට අඩු වඩා වෙනවා. මිල වැඩි වෙනකොට නම්‍යතා සංගුණකය අඩු වෙන්න ඕන. එහෙනම් උත්තරේ 4. 4. 4 වෙනි උත්තරේ හරි. මේක එක හා සමාන ප්‍රශ්න තමයි තියෙන්නේ. අනෙකුත් කාරණා නොවෙනස් තිබෙදී සහල් මිල අඩු වූ විට සහල් සඳහා තමන් විසින් වැය කරනු ලබන මුළු වියදම නොවෙනස්ව පැවති බව කිසියම් පාරිභෝගිකයෙක් නිරීක්ෂණය කරයි. මිල වෙනස් වීම සම්බන්ධයෙන් එළඹිය හැකි නිවැරදි නිගමනය වන්නේ කවරක්ද? දැන් සහල් මිල අඩු වුණා. නමුත් වියදම මුළු පැහැදම නැත්නම් වියදම වෙනස් වුන්නේ නැහැ. මිල වෙනස් වුණාට වියදම වෙනස් වුන්නේ නැත්නම් ඒකීය නම් ඉල්ලුමක් තියෙන්න ඕන සහල් සඳහා. මේ උත්තරේ 5. ඒකීය මිල නම්‍යතාවයක් තියෙන්න ඕන. හරිද? මිල වෙනස් අඩු වුණාට පැහැදම වෙනස් වෙන්නේ නැත්නම් ඒකීය ඉල්ලුම් නම්‍යතාවයක් තියෙන්න ඕන. X භාණ්ඩය සඳහා ආදායම ඉල්ලුම් නම්‍යතාව ඍණාංගයක්ද? ආයතනින් ගන්න මේ මොන භාණ්ඩද? ආදායම ඉල්ලුම් නම්‍යතාව ඍණ නම් භාණ්ඩ වර්ගය මොකද්ද? බාල භාණ්ඩ. ඔව් බාල භාණ්ඩ. X සහ Y
බාහන අතර හරස් ඉල්ලුම් නම්‍යතාව ඍණ. එහෙනම් හරස් ඉල්ලුම් නම්‍යතාව ඍණ නම් මොකද්ද බාහන වර්ගේ? අනුපූරක. සම්බන්ධතාව. ඔව්. සම්බන්ධතාව අනුපූරක. අනුපූරක. අනුපූරක සම්බන්ධතාව තියෙන. හරි. ඔය දෙක තේරුම් ගත්තම උත්තරයක් මේකේ ඇති. මොකක්ද උත්තරේ? 4. x බාල භාණ්ඩයක් වන අතරය y භාණ්ඩය සමග අනුපූරක සම්බන්ධතාවයක් පෙන්වු කරනවා. හරිනේ එන්න එහෙම උත්තරේ ගන්න පුළුවන්. බෝතල් කරන ලද පානීය ජලය සඳහා ඇති ඉල්ලුම සාපේක්ෂ වශයෙන් 9යි. 9යි. මෙම තත්ත්වය යටතේ බෝතල් කරන ලද පානීය ජල සැපයීමේ වැඩිවීමක්. සැපයීම වැඩිවීමක් සිදු වුණොත් මොකද්ද වෙන්නේ? අපි ගන්න ඕන ඉස්සල්ලා. ඔන්න බෝතල් කරන පානීය ජලය සඳහා ඉල්ලුම් සහ සැපයීම වක්‍රයකට අනුව මිල තීරණය වෙලා තියෙනවා. මේ අවස්ථාවේ සැපයීම වැඩි වෙනවා. එතකොට බෝතල් කරන ලද පානීය ජල සඳහා පවතින මිල මොකද්ද වෙන්නේ? පහළ යනවා. මෙන්න මේක අපිට වැදගත්. මිල පහළ යනවා. මිල පහළ යන විට නම් ඉල්ලුමක් තමයි තියෙන්නේ. නම් ඉල්ලුමක් පවතින අවස්ථාවක මිල පහළ ගියොත් මොකද වෙන්නේ? මුළු අය භාරය ඉහළ යනවා. මුළු අය භාරය ඉහළ යනවා. මිල පහළ යනවා නේ. මුළු අය භාරය ඉහළ නංවමින් මිල පහළ බසිනවා. මිල පහළ යනවා මුළු අය භාරය වැඩි කරමින් නම් ඉල්ලුමක් තියෙන නිසා. හරිද පැහැදිලිද ඒක? තේරුණාද? ඔව් සර්. ඔව්. පහත දී ඇති අවස්ථා අතර නිෂ්පාදන ආයතනයේ මුළු අයභාරය පහළ වැටෙන්නේ. කවර අවස්ථාවකදීද මුළු අයභාරය පහළ වැටෙන්නේ? අපි බලමු. සැපයීම නාම්‍ය තත්ත්වයක් තිබියදී මිල ඉහළ යන විට. ඒක අපි සැපයීමත් එක්ක අයභාරය අපි කියන්නේ නැහැ ගොඩක් වෙලාවට. කොහොමත් මිල ඉහළ ගියොත් එහෙම අයභාරය වැඩි වෙනවා නිෂ්පාදකයන්ගේ. ඉල්ලුම නාම්‍ය තත්ත්වයක් තිබියදී මිල පහළ යන විට. ඉල්ලුම නාම්‍ය තත්ත්වයක් තිබියදී මිල පහළ ගියොත් අයභාරය ඉහළ යනවා. ඒක වැරදි. ඉල්ලුම අනාම්‍ය තත්ත්වයක් තිබියදී මිල ඉහළ යන විට. අනාම්‍ය තත්ත්වයක් තිබියදී මිල ඉහළ ගියොත් අයභාරයත් ඉහළ යනවා. ඒකත් වැරදි. ඉල්ලුම නාම්‍ය තත්ත්වයක් තිබියදී මිල ඉහළ යන විට. අන්න ඒක හරි. ඒකී නාම්‍ය තත්ත්වයක් තිබියදී මිල ඉහළ පාර ගියාට අයභාරය වෙනස් වෙන්නේ නැහැ. දැන් උත්තරේ 4. ඉල්ලුම නාම්‍ය තත්ත්වයක් තිබියදී මිල ඉහළ යන විට. දැන් ඔයාලා අර වගුව හොඳට මතක තියාගන්න ඕන අයභාරය සහ මිල වෙනස් වීම සම්බන්ධයෙන්. නාම්‍යතත් එක්ක. x බාල භාණ්ඩයක් වේ නම් ආදායමේ හටගන්නා පහළ වැටීමක් නිසා එම භාණ්ඩයෙහි. අපි බලමු. x කියන්නේ බාල භාණ්ඩයක් කියලා දීලා තියෙනවා. ආදායමේ හටගන්නා පහළ වැටීමක්. ආදායම පහළ ගියොත් බාල භාණ්ඩයක ඉල්ලුමට මොකද්ද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වක්‍රය
දකුණට විතැන් වෙනවා. දකුණු පිටතන. ඒ කියන්නේ ඉල්ලුම වැඩි වෙනවා කියලා අපිට එකක් ගන්න පුළුවන්. ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට ඉල්ලුම වක්‍රය දකුණට යනවනේ. එතකොට මිල මොකද්ද වෙන්නේ? මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. ප්‍රමාණය මොකද්ද වෙන්නේ? ඒකත් වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒකත් වැඩි වෙනවා. මිල ඉල්ලුමත් වැඩි වෙනවා, මිලත් වැඩි වෙනවා, ප්‍රමාණයත් වැඩි වෙනවා. උත්තරේ උත්තරේ පහ නේ. ඉල්ලුම වැඩි වේ, මිල වැඩි වේ, ඉල්ලුම් කරන ලබන ප්‍රමාණයත් වැඩි වේ. ප්‍රමාණයත් වැඩි වෙනවා. හරි තේරුණාද? අදාළ භාණ්ඩය සඳහා ඇති කිට්ටුම ආදේශක භාණ්ඩවල මිල සැලකිල්ලට ගනිමින් කිසියම් සමාගම් පහක් මේ වගේ එකක් කලිනුත් තිබුණා. මම එතනක් කිව්වා මේ හරස් ඉල්ලුම් නම්‍යතාවය අඩු වන තරමට තමයි බලය වැඩි වෙන්නේ. මොකද ඒතකොට උත්තරේ? මේ දීලා තියෙනවා හරස් ඉල්ලුම් නම්‍යතාව අඩු මේක තමයි මේ ඊ සමාගමනේ. ඊ සමාගමට බලය වැඩි. දොඩම් වෙළඳපොළ දැනට සමතුලිතතාවය පවතී. අපි අදින් දොඩම් වෙළඳපොළ දැනට සමතුලිතතාවය පවතී කිව්වම සමතුලිතයක් අදින්න ඕන. හරි. දැනට සමතුලිතතාවය පවතිය සලකන. දොඩම් සඳහා ඉල්ලුම වැඩි වෙමින් තිබීදී දොඩම් සැපයීම අඩු වුවහොත් ඉල්ලුම වැඩි වෙනවා. සැපයීම අඩු වෙනවා. මේ පැත්තට එනවා. එතකොට මිලට ප්‍රමාණයට මොකද්ද වෙන්නේ කියලා අහන්නේ. දැන් මම මේ ඇන්ද එකේ ඉල්ලුම සැපයීම එකම ප්‍රමාණ වලින් තමයි විතැන් කරේ. නේ? එතකොට මිල ඉහළ යනවා ප්‍රමාණය මුකුත් වෙන්නේ නැහැ. අපිට ඔය නමුත් එකම වේගයකින් වෙනස් වෙන්නේ නැහැ හැම වෙලාවෙම. මෙතන වේගය ගැන සඳහනක් නැහැ. සමහර වෙලාවට ඉල්ලුම වැඩිපුර විතැන් වෙලා දකුණට සැපයීම චුට්ටක් වමට විතැන් වෙන්න පුළුවන්. එහෙම වුණාම මිල ප්‍රමාණය දෙකම වැඩි වෙනවා. ඉල්ලුම ටිකක් දකුණට විතැන්නා සැපයීම ගොඩක් වමට විතැන්නුනොත් ප්‍රමාණය අඩු වෙනවා මිල ඉහළ යනවා. කොහොම හරි මේ එක සමාන ප්‍රමාණ වලින් වක්‍රයක් හැන්දම වෙනස් නොවන එකක් එනවා මොකක් හරි. ඒක අවිනිශ්චිතයි. ඒක වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් නොවෙනස්ව පවතින්න පුළුවන්. හැබැයි මෙතන වැඩි වෙන එක වේගය මොන විදිහට මාරු කරලා එන්නත් මේ වැඩි වෙනවම තමයි. ඒතර අපිට නිගමනය කරන්න පුළුවන් එකක් P ඉහළ යනවා මිල. ප්‍රමාණය අවිනිශ්චිතයි. ඒ විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන විදිහකුත් තියෙනවා. ඒක මතක තියාගන්න ඕන. ඒ මොකද්ද? කියන්න බලන්න කවුරු හරි මොකද්ද ඒ අනිත් විදිය? ඉල්ලුම සැපය වෙනස් වුණොත් අපි මිලට ප්‍රමාණයට මොකද්ද වෙන්නේ කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? අංක 1. ඉල්ලුම සැපයීම එකම දිශාවට වෙනස් වුණොත් දෙකම වැඩි හෝ දෙකම අඩු කියලා ගන්න පුළුවන් නේ. එකම දිශාවට වෙනස් වුණොත්
ප්‍රමාණය නිශ්චිතව කියන්න පුළුවන්. දෙකම වැඩි වුණොත් ප්‍රමාණයත් වැඩි වෙනවා. දෙකම අඩු වුණොත් ප්‍රමාණයත් අඩු වෙනවා. නමුත් මිල වෙනස් වීම අවිනිශ්චිතයි. මිල වැඩි වෙන්න හෝ අඩු වෙන්න හෝ පුළුවන්. නොවෙනස්ව පවතින්න පුළුවන් ඕන. අඩු වීමට වැඩි වීමට නොවෙනස්ව පවතින්න පුළුවන් මිල. දෙවෙනි කාරණය තමයි ඉල්ලුම සැපයම. ඉල්ලුම වැඩි වෙලා සැපයම අඩු වෙන්න පුළුවන්. ඉල්ලුම අඩු වෙලා සැපයම වැඩි වෙන්න පුළුවන්. ප්‍රතිවිරුද්ධ දිශාව වෙනස් වුණොත් උඩ ඒක බකන්නම්. ප්‍රතිවිරුද්ධ දිශාව වෙනස් වුණොත් Q P ඉල්ලුම වෙනස් වෙන දිශාවට වෙනස් වෙනවා. ඉල්ලුම වැඩි වුණොත් P වැඩි වෙනවා. ඉල්ලුම අඩු වුණොත් P අඩු වෙනවා. මිල වෙනස් වීම අපිට හරියට හොයාගන්න පුළුවන්. ඉල්ලුම වෙනස් වෙන දිශාවට තමයි ඒක වෙනස් වෙන්නේ. එතනදී Q කියන ප්‍රමාණය වෙනස් වීම අවිනිශ්චිතයි. ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. නොවෙනස්ව පවතින්නත් පුළුවන්. අන්න ඔය කාරණාව ඔයාලා මතක තියාගන්න ඕනේ. කියන්න බලන්න දැන් කොහොමද වෙන්නේ? කො කවුරුර එක්කෙනෙක් කියලා දහම් කියන්නකෝ මොකද්ද වෙන්නේ? දහම් නැද්ද අතුරු දහම් වෙලාද? මම මේක මකනවා ඔයාලා හිතෙන් කියන්න ඕන. තෙසරි කියන්න බලන්න මොකද්ද වෙන්නේ? ඉල්ලුම සැපයම දෙකම එකම දිශාවට වෙනස් වුණොත් මොකද වෙන්නේ? සමතුලිත ප්‍රමාණය ඉල්ලුම හෝ සැපය වෙනස් වෙන දිශාවට වෙනස් වෙනවා. මිල වෙනස් වීම අවිනිශ්චිතයි. ඉල්ලුම සැපයමයි ප්‍රතිවිරුද්ධ දිශාවට වෙනස් වුණොත් එහෙම සමතුලිත මිල වෙනස් වෙනවා ඉල්ලුම වෙනස් වෙන දිශාවට. ඉල්ලුම වෙනස් වෙන දිශාව හොයාගෙන තමයි ඒක අපි හොයාගන්න ඕනේ. එතනදී ප්‍රමාණය වෙනස් වීම අවිනිශ්චිතයි. හරිනේ? රයිට් මේකේ මොකක්ද වෙලා තියෙන්නේ? ඉල්ලුම වැඩි වෙලා හැබැයි සැපයම අඩු වෙලා ප්‍රතිවිරුද්ධනේ. එහෙනම් ඉල්ලුම වෙනස් වෙන දිශාව තමයි P වෙනස් වෙන්නේ. P වැඩි වෙන්න ඕන. දෙක දෙපැත්තට වෙනස් වෙලා තියෙන ඉඳලා ප්‍රමාණය අවිනිශ්චිතයි. මේ තියෙන්නේ මිල ඉහළ නම් එහෙත් ප්‍රමාණය වෙනස් වීම නොපැහැදිලිය. ප්‍රමාණය වෙනස් වීම පැහැදිලි නැහැ.
හරිනේ? සිගරට් සඳහා ඇති ඉල්ලුමේ මිල නාම්‍යතාව එකට වඩා අඩු යයි සලකන්න. ඒකට අඩු විට මොකක්ද ඉල්ලුම? ළමයි නිදිද ඔයාලා? ඉල්ලුම මොකක්ද එකට අඩු විට? කියන්නේ? අනම්‍යයි. සිගරට් නිෂ්පාදනය වන දේශීය භාණ්ඩ බද්දක් බලන්න ලැබුවොත් බදු පැරැවුවම මිලට මොකක්ද වෙන්නේ? මෙතනින් ගන්න මිලට මොකක්ද වෙන්නේ? මිල වැඩි වෙනවා. අනම්‍ය ඉල්ලුමක් තියෙනකොට මිල වැඩි වුණොත් මොකක්ද වෙන්නේ? මිල වැඩි වෙනවා. ප්‍රමාණය අඩු වෙනවානේ මිල වැඩි වෙනකොට. පැහැදම වැඩි වෙනවා. මිල වැඩි වේ ප්‍රමාණය අඩු වේ පැහැදම වැඩි වේ. උත්තරේ 4. 4 උත්තරේ හරියකි. මිල වැඩි වේ ප්‍රමාණය අඩු වේ පාරිභෝගික පැහැදම වැඩි වෙනවා අනම්‍ය ඉල්ලුමක් තියෙනකොට මිල ඉහළ යන විට. හරි කිසියම් භාණ්ඩයක් සම්බන්ධ ඉල්ලුම් සමීකරණ පාත දී ඇත. QD සමාන 208 වේ. මේ භාණ්ඩයේ මිල රුපියල් 10ක් වන විට මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ වටිනාකම. සමීකරණයක් දීලා තියෙනවා නම්‍යතා ගන්න තියෙනවා. PED සමාන ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම Q. තමයි හොයන සමීකරණය. හැබැයි අපිට ඉල්ලුම් සමීකරණයක් ආශ්‍රයෙන් හොයන්න දුන්නම ඕක අපිට වෙනස් කරගන්න පුළුවන්. කොහොමද? B ගුණ කිරීම P බෙදීම Q කියලා. මොකද ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ B. මේ සමීකරණයේ තියෙන මෙන්න මේ සංගුණකය. B වෙනුවටම ආදේශ කරන්න පුළුවන්. ගුණ කිරීම දීලා තියෙන මිල. අපිට හොයන්න තියෙන මිල P වෙනුවට ආදේශ කරන්න පුළුවන්. Q හොයා ගන්න ඕන සමීකරණයට ආදේශ කරලා. දෙසීය ඍණ 8 ගුණ කිරීම 10. 200 ඍණ මෙතන එනවා 80ක් 120යි. 120ක් ආදේශ කරන්න මෙතනට. ඕනි නම් බින්දු කපන්න මේකට කපන්න පුළුවන් මේක. 4ෙන් කපන්න පුළුවන්. 4ෙන් 4 දෙකක් තියෙනවා මෙතන තියෙනවා 3ක්. ඊට දෙක බෙදීම 3 කියලා කියන්නේ ඍණ 0.6යි 6යි. ඍණ 0.6යි 6ක්. උත්තරේ විදිහට ගන්න පුළුවන්. මිල ඉල්ලුම් නම්‍යතාවයෙන් මනිනු ලබන්නේ මොකද්ද? මිල ඉල්ලුම් නම්‍යතාවයෙන් මනින්නේ මොකද උත්තරේ? දෙක. ඔව්. භාණ්ඩ එක මිලෙහි සාපේක්ෂ වෙනසකට ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය. නිර්වචනය මතක තියාගත්තම හරි. භාණ්ඩ එක මිලෙහි සාපේක්ෂ වෙනසකට ඉල්ලුම් කරන ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය තමයි ඉල්ලුම් නම්‍යතාවයෙන් මනින්නේ. හරි. අදට අපි ওই ටික තමයි සාකච්ඡා කරලා. දැන් ඔයාලට අහන්න පුළුවන් 1 සිට 50 දක්වා ප්‍රශ්නවල තව මොකක් හරි මගේ හැරිච්ච නැත්තම් දැනගන්න ඕන ප්‍රශ්න උත්තර
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. අපි ලබන සතියේ ඉතිරි ඒතර මම හිතන්නේ 64ක් තියෙනවා තාම ඉතිරිලා. ඒ 64ම ලබන සතියේ අපි අඟහරුවාදා කතා කරනවා. හරි? ලබන සතියේ අඟහරුවාදා කතා කරනවා ඉතිරි ප්‍රශ්න ටික. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නෑ සර්. ඔව්. එහෙනම් අදට අපි නවත්තමු මේ ඉතිරි ප්‍රශ්න ටික අපි ලබන සතියේ කතා කරමු. එහෙනම් සියලු දෙනාට ආයුබෝවන් සුබ රාත්‍රියක්.